තුනුරුවන්ගේම සරණයි පුතේ. ඔන්න යට ඉඳලා උඩට නැගගත්තා කොහොම හරි. අම්මෝ ඒක ලේසි නෑ. තුනුරුවන්ගේම සරණින් ඔන්න දැන් නම් මං ඉන්නේ මෙහෙ. පුතාලගේ උපන්දිනේට ගිහිල්ලා මගේ උපන්දිනෙත් ඉඳලා මගේ මව්බිමේ ලස්සනට යන්න ආස කරපු හැම තැනටම ගිහිල්ලා යන්න ආසාවෙන් කොහොම හරි දේවල් කරගත්තා. මගේ යුනිවර්සිටි එකත් බලලා ලස්සනට දේවල් කරගත්තා. හරිම සතුටුයි පුතේ. මං අදත් කියනවා මගේ පුතාට මං හැම මොහොතකම කියන්නේ එදා පුතාලා මට කිව්වා වගේම මමත් පුතාලට කියනවා කවදා හරි පුතාලටත් යහපතින්ම තව තවත් ඉගෙනගෙන ඉන්න ලැබෙන්න කියලා ඉවර වෙලා සතුටින්ම තුනුරුවන්ගෙම පිහිටෙන් මං ඒක දන්නවා පුතේ. එහෙනම් පුතේ තුනුරුවන් සරණයි. අද නම් ඉර පෙන්නන්න දන්නේ නැහැ අර පැත්තින්ද මේ පැත්තින්ද පායන්නේ කියලා. අර පැත්තේ නම් මං යනකොට හද හිටපු ඔක්කොම හදලා ඉවරයි. be grateful වුණා. අත්තටම මං හරි සතුටුයි. මට අවංකවම මෙහෙ ඉන්න හම්බ වුණා. දැන් ආපහු යනවා සතුටින් කොහොම හරි එහෙ ඉන්න ආසයි කෙනෙකුට එහෙ තියාගන්න පැය දෙකක් හිටියා එයාපෝට් එකේ. ඊට පස්සේ කොහොම හරි හිතුවා මෙහෙ එන්න ඕනේ කියලා. මෙහෙ ආවයින් පස්සෙත් ඉඳලා ඇත්තටම මොකද්ද ඕනේ කියලා හිතුවායින් පස්සේ ගෙදර ආවා. පැය ගාණක් හොඳටම මහන්සි වෙලා දන්නේ නැහැ ඉතින් මං ඊයේ කතා කරන්න උන්නේ නැහනේ චුට්ටයිනේ කතා කරේ මම. එහෙනම් පුතේ බුදු සරණ. එහෙනම් ආපහු මේ සුන්දර ඉන්දුනීසියාවේ ආපහු ජීවත් වෙන්න ලැබුණා ඉතින්. මේ සැරේ නම් හරි ලස්සනට වැඩ ටික කරගන්න හම්බුණා පුතේ. ගොඩාක් අපි ආස කරන જાති අපි ආස කරන දේවල් මොනවද කියලා Tamanටම ඉගෙන ගන්න, තමන්ට කට්ටිය හම්බෙන හැටි, තමන් කරන හැටි ඒ හැම දෙයක්ම ඉගෙන ගන්න හම්බුණා පුතේ. මේ බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ තියෙන ආශිර්වාදය නම් පුතේ ඒක නම් තවමත් මේ ධර්මයේ තියෙන ශක්තියට නම් හරි ආසයි දෙනවා පුතේ. දැන් ඉතින් ජීවිතේ උඩ තමයි. පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේට නම් ගොඩාක් පින් සිද්ධ වෙනවා. අපිට සිංහලෙන් කියලා දුන්නට නැත්තම් පුතාලා කිව්වා වගේ ඉගෙන ගත්තේ නැත්තම් කොච්චර අමාරුද කියලා දැනෙන තැන් අනන්ත ආවා. බය වෙන හැම මොහොතකම පින්වන්ත ලොකු හාමුදුරුවන්ගේ කවි ගාථා මතක් කරලා තමයි ජීවිතේ එන්න නම් හම්බුනේ. එහෙනම් පුතේ තුනුරුවන්ගේ සරණයි. පතුරුවා සම්බුදු ගුණේ අපිට නම් ඉතින් දහම් ඉගෙන ගන්න තියෙන්නේ සද්දා තමයි. අපේ රටේ මොනවත් නැහැ අපිට ඉගෙන ගන්න. රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනී